Hi guys, welcome to FMDCSK YouTube channel. I'm Ashin. I'm gonna give you fitness, dancing, cricket, and motivation, and also knowledge related videos by using this my channel. So I think those will be very important for your life. Let's start the journey. මම මුලින්ම හිතුවා ෆිට්නස් සම්බන්ධ වීඩියෝ එකක් කරන්න ඕන කියලා. අතරම ෆිට්නස් කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ එක්සර්සයිසස්. එහෙම නැත්නම් මොකක් හරි වර්ක්අවුට් එකක්. ඇත්තටම අපි මොකක් හරි වර්ක්අවුට් එකක් හෝ මොකක් හරි එක්සර්සයිස් එකක් කරන්නේ මොකක් හරි මසල් එකක් ටාගට් කරලා තමයි අපි මේ මොකක් හරි එක්සර්සයිස් එකක් කරන්නේ. එතකොට වර්ක්අවුට් වලට යන්න කලින් අපිට මොනවද මේ ෆිට්නස් සම්බන්ධ තියෙන මසල් මොනවද අපි මේ ටාගට් කරන මසල් මොනවද එතකොට මේ මසල් වල තියෙන පාර්ට්ස් මොනවද කියලා යම් අවබෝධයක් අපිට තියෙන්න වැදගත් කියලා මම හිතනවා. එහෙනම් මම මුලින්ම හිතුවා වර්ක්අවුට් වලට යන්න කලින් මොනවද මේ ෆිට්නස් මසල්ස් මොනවද ඒ වගේ තියෙන ප්‍රධාන කොටස් මොනවද කියලා ටිකක් කතා කළොත් හොඳයි කියලා. මසල්ස් ගැන කතා කරද්දී අපේ බොඩි එකේ විවිධ අවයවවල විවිධ මසල්ස් තියෙනවා. අපි මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු අපේ ආම්ස් වල එහෙම නැත්නම් අපේ අත්වල තියෙන මසල්ස් ෆිට්නස් සම්බන්ධ මසල්ස් මොනවද? ඒ වගේ ප්‍රධාන පාර්ට්ස් මොනවද කියලා. ඒ ආම්ස් ගත්තාම මේ ආම්ස් වල ප්‍රධාන ෆිට්නස් සම්බන්ධ මසල්ස් තුනක් තියෙනවා. ඒ තමයි බයිසෙප් එක, ට්‍රයිසෙප් and forearm. ඕකේ, අපි මුලින්ම බලමු බයිසෙප් මසල් එක ගැන. බයිසෙප් මසල් එක හිතන්නේ අපර් ආම් එකේ. ඒ කියන්නේ අපර් ආම් එක කියලා අපි සලකන්නේ එල්බෝ එක. එහෙම නැත්නම් වැලමිටි. වැලමිටට ඉහළින් පිහිටන ප්‍රදේශය තමයි අපි අපර් ආම් එක කියලා කියන්නේ. මේ අපර් ආම් එකේ ඉදිරිපස්ස ප්‍රදේශය. එහෙම නැත්නම් ෆ්‍රන්ට් සයිඩ් එකට වන්න තමයි මේ බයිසෙප් මසල් එක පිහිටන්නේ. හරි. බයිසෙප් මේ බයිසෙප් කියන වචනේ ගත්තාම ඒකේ බයි කියන ටර්ම් එක අපි විතරම යූස් කරන්නේ දෙකක් කියන අර්ථය ලබා දෙන්න තමයි. ඔව්. ඒ අනුව මේ බයිසෙප් මසල් එක සමන්විත වෙලා තියෙන්නේ ප්‍රධාන කොටස් දෙකකින්. එහෙම නැත්නම් ප්‍රධාන හෙඩ්ස් දෙකකින්. ඒවා තමයි ලොන්ග් හෙඩ් එක සහ ෂෝට් හෙඩ් එක. ඒ අනුව මේ බයිසෙප් මසල් එක සමන්විත වන්නේ මේ ලොන්ග් හෙඩ් එක සහ ෂෝට් හෙඩ් එක කියන ප්‍රධාන කොටස් දෙකකින්. ඊළඟට අපි බලමු ට්‍රයිසෙප් මසල් එක. ට්‍රයිසෙප් මසල් එක ගැන කතා කරද්දී ට්‍රයිසෙප් මසල් එක පිටන්නේ අපර් ආම් එකේමයි. අපර් ආම් එකේ බැක් සයිඩ් එකට වෙනම තමයි මේ ට්‍රයිසෙප් මසල් එක පිටන්නේ. ට්‍රයිසෙප් කියන වචනේ බැලුවහම ඒකේ මුලින්ම තියෙන ටර්ම් එක ට්‍රයි. ට්‍රයි කියන ටර්ම් එක අපි යූස් කරන්නේ තුනක් කියන අර්ථය ලබා දෙන්න තමයි ට්‍රයි කියන ටර්ම් එක අපි යූස් කරන්නේ. ඔව්. ඒ අනුව ට්‍රයිසෙප් මසල් එක සමන්විතලා තියෙන්නේ ප්‍රධාන කොටස් තුනකින්. එහෙම නැත්නම් ප්‍රධාන හෙඩ්ස් තුනකින්. long head, lateral head and medial head කියන මේ ප්‍රධාන කොටස් තුනෙන් තමයි ට්‍රයිසෙප් මසල් එක සමන්විත වන්නේ. අවසාන වශයෙන් අපි ෆෝරාම් මසල් එක ගැන කතා කරමු. ෆෝරාම් මසල් එක ගැන කතා කරද්දී ෆෝරාම් මසල් එක පිහිටන්නේ එල්බෝ එක. එහෙම නැත්නම් වැලමිට ප්‍රදේශය, රිස්ට් එක, මැණික් කටුවත් අතර ප්‍රදේශය තමයි මේ ෆෝරාම් මසල් එක පිහිටන්නේ. ෆෝරාම් මසල් එක ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි එක තමයි ඇන්ටීරියර් ෆෝරාම්. මේකට ෆ්ලෙක්සෝස් කියලා කියනවා. ෆ්ලෙක්සෝස් එහෙම නැත්නම් ඇන්ටීරියර් ෆෝරාම්. එක කියලා කියන්නේ ෆෝරාම් එකේ ඉදිරිපස ප්‍රදේශය. එහෙම නැත්නම් ෆ්‍රන්ට් සයිඩ් එකට තමයි මේ ඇන්ටීරියර් ෆෝරාම් එහෙම නැත්නම් ෆ්ලෙක්සෝස් කියලා කියන්නේ.
දෙවෙනි එක තමයි posterior forearm. මේකට extensors කියලා කියනවා. extensors එහෙම නැත්නම් posterior forearm එක කියලා කියන්නේ forearm එකේ back side එකේ නැත්නම් පිටුපස ප්‍රදේශය. See you guys.